යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලුම දෙනාට ආශිර්වාදමත්ම දවසක් වේවා. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය දෙස අපි බලන්න යනවා. සකල සැනසීම දෙන දෙවියන් අපගේ සෑම පීඩාවලදී අප සනසනසේක. එසේ කරන්නේ සියලු ආකාර පීඩා විඳින්නන් සනසන්නට අපට හැකිවන පිණිසය කියලා 2 කොරින්ති 1:3-4 යන වගන්තිවල සඳහන් වෙනවා. මගේ ස්නේහවන්ත සහෝදරයා සහෝදරිය, ජීවිතේ අපිට වේදනාවන් වලට විවිධ අවස්ථාවන් වලදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වේදනාවන් ආපුවාම අපි සැනසීමක් ලබා ගන්න පිණිස මිනිස්සෙක් වෙත ගියත් ඒ ලැබෙනා වූ සැනසීම එක කාලයයි. පූර්ණ වශයෙන් අපිට සැනසීමක් ලැබෙන්නේ නැහැ. අපිට පූර්ණ වශයෙන් සැනසීමක් ලබා ගන්නට නම් අපට උපකාර කරන්න ඉන්න එකම කෙනා වන්නේ යේසුස් වහන්සේ. ඒ වගේම තමයි දෙවියන් වහන්සේගේ වචනය. ඒ වචනය තුලින් අපිට පූර්ණ ලෙස අපේ ජීවිතයට සැනසීම ලබා ගන්න පුළුවන්. ඔබ එසේ පූර්ණ ලෙස සැනසීම ලබාගත් විගස ඔබට උපකාර කරන්න ඉන්න එකම කෙනා යේසුස් වහන්සේ. එසේ යේසුස් වහන්සේ ඔබට උපකාර කරන්නේ ඔබට පූර්ණ ලෙස සැනසීම ජීවිතයට දෙන්නේ තවත් ඔබ වගේම අමාරුවෙන් ඉන්න අයට උපකාරයක් වන පිණිසයි. එසේනම් ඔබත් යේසුස් වහන්සේගෙන් ඒ සැනසීම ලැබුවා වගේ තවත් බොහෝ අය බලා සිටිනවා. ඒ ඔබ ලැබුවා වූ ඒ සැනසීම ඔවුන්ගේ ජීවිතයට ළඟා කරගන්න. ඔවුන්ට යේසුස් වහන්සේ ගැන පවසන්න. ඔබගේ ජීවිතයට යේසුස් වහන්සේ උපකාර කළ ආකාරය පවසන්න. ඔබට ආශිර්වාදයක් වුණා වගේ ඔවුනුත් ඒ තුළින් ආශිර්වාදයක් ලබයි. අපි යාඥා කරමු. ස්වාමිනේ, ඔබ වහන්සේට යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවස තුල ස්වාමිනේ යමෙක් සහනයක්, සැනසීමක්, සමාදානයක් බලාපොරොත්තුෙන් ඉන්නවද? පියාණන් ඔවුන්ට ජීවිතේ පූර්ණ ලෙස ඒක අත්දකින්න උදව් කරන්න. ඔබ වහන්සේගේ ආශිර්වාදය ඔවුන්ට නිදහස් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අද දවස ඔබට ජයග්‍රාහීම දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔබ අපගේ YouTube channel එක තාම subscribe කර නැතිනම් ඒ subscribe කර දෙවියන් වහන්සේගේ වචනේ පණිවිඩය අන්නයට ඇසීමට share කරන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට යේසු වේදයි.